ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඔලිම්පික් තරගාවලිය සඳහා ක්‍රිකට් ක්‍රීඩාව නැවත ඇතුළත් කිරීමේ සුදුසුකම් ලැබීමේ ක්‍රියාවලිය තහවුරු කිරීමෙන් පසුව ශ්‍රී ලංකා පිරිමි සහ කාන්තා ක්‍රිකට් කණ්ඩායම් දෙකටම ලොස් ඇන්ජලිස් 2028 ඔලිම්පික් තරගාවලිය සඳහා නව ICC ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ තරගාවලියක් හරහා සුදුසුකම් ලැබීමට බොහෝ දුරට සිදුවනු ඇත. ලොස් ඇන්ජලිස් 2028 ඔලිම්පික් උළෙලේ පිරිමි සහ කාන්තා 20 තරගාවලි දෙක සඳහාම කණ්ඩායම් 6 බැගින් තරග වදින බව ICC ආයතනය සඳහා නිවේදනය කළේ. එක් තරගාවලියේ කණ්ඩායම් 5 බැගින් ඍජුවම සුදුසුකම් ලබන අතර 6 වෙනි සහ අවසාන ස්ථානය තීරණය කරනු ලබන්නේ 2027 වසරේදී පැවැත්වෙන කණ්ඩායම් 8කින් යුත් නව ICC ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ තරගාවලියක් මගිනි. පිරිමි තරගාවලියේදී 2026 දෙසැම්බර් 31 වන විට අප්‍රිකාව, ආසියාව, යුරෝපය සහ ඕෂනීය කලාපයන්ගේ ICC 2020 ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියෙන්ම සිටින සුදුසුකම්ලත් කණ්ඩායම් ඍජුවම ඔලිම්පික් වරම් ලබා ගනු ඇත. මීට අමතරව සත්කාරක ඇමරිකා එක්සත් ජනපද කණ්ඩායම 2026 වසර අවසානයේ වන විට ICC පිරිමි 2020 ශ්‍රේණිගත කිරීම්වල මුල් 15 දෙනා අතර රැඳී සිටියහොත් සත්කාරකයින් ලෙස ඍජුවම සුදුසුකම් ලැබීමේ අවස්ථාව ඔවුන්ට හිමි වේ. ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම දැනට ICC 2020 ශ්‍රේණිගත කිරීම්වල 9 වෙනි ස්ථානයේ පසුවේ. කෙසේ වෙතත් ඉන්දියාව ඔවුන්ට වඩා ඉදිරියෙන් සිටින බැවින් මෙම සුදුසුකම් ලැබීමේ කාල සීමාව අවසන් වීමට පෙර ශ්‍රී ලංකාවට ඉන්දියාව පසු කර යාමට නොහැකි වුවහොත් ආසියානු කලාපයට හිමි ඍජු සුදුසුකම් ලැබීමේ ස්ථානය තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකාවට අවස්ථාව ලැබෙන්නේ නැත. කාන්තා තරගාවලිය දෙස බැලීමේදී දැනට පැවැත්වෙන ICC කාන්තා 2020 ලෝක කුසලාන තරගාවලියේ දැක් වූ දක්ෂතා මත පදනම්ව ඕස්ට්‍රේලියාව, මහා බ්‍රිතාන්‍යය, ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව යන කණ්ඩායම් දැනටම ඍජුවම ඔලිම්පික් වරම් ලබාගෙන ඇත. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම දැනට ICC 2020 ශ්‍රේණිගත කිරීම්වල 6 වෙනි ස්ථානයේ පසු වුවද ආසියානු කලාපයට හිමි ඍජු සුදුසුකම් ලැබීමේ අවස්ථාව ඉන්දියාව සතු කරගත් බැවින් ශ්‍රී ලංකාවට එය අහිමි විය. මේ හේතුව නිසා ශ්‍රී ලංකා පිරිමි සහ කාන්තා කණ්ඩායම් දෙකටම 2027 වසරේ පැවැත්වෙන ICC ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ තරගාවලියට ක්‍රීඩා කිරීමට සිදුවනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර එහිදී ජයග්‍රහණය කරන කණ්ඩායමට පමණක් ඔලිම්පික් උළෙලේ අවසාන ස්ථානය හිමි වනු ඇත. 1900 වසරෙන් පසු ප්‍රථම වතාවට ක්‍රිකට් ක්‍රීඩාව නැවත ඔලිම්පික් වලට එක්වන අතර මෙම පිරිමි සහ කාන්තා 2020 තරඟ ලොස් ඇන්ජලිස්හි පොමෝනාහි මේ වෙනුවෙන්ම විශේෂයෙන් බිදි කරන ක්‍රීඩාංගණයකදී පැවැත්වීමට නියමිතය.